ඒ කියන්නේ මිනිසුන්ට විදුලිය කපන වාරයක් පාසා සාප වේවා කියලා කියන්නේ හිතෙන හොරකම. විදුලි බිල වැඩි වෙන වාරයක් පාසා හෙන ගහපන් කියලා කියන්නේ හිතෙන හොරකම මේක. ඒ නිසා මේ සාපෙන් ලේසියෙන් ගැලවෙන්න බෑ කුමාර ඩබරට. මෙහෙම බාලා ගල්ලඟුරු දැමීමෙන් දැන් ඔබ දන්නවා ওই යන්ත්‍රය හදලා තින්නේ ගල්ලඟුරු පොඩි කරා. නමුත් ওই බාලා ගල්ලඟුරු කියන්නේ නුසුදුසු ගලුත් මේකේ එනවා. ඒතකොට ඒව පොඩි කරන්න මේ යන්ත්‍රයට බෑ. ඒක එකක්. දෙක තමයි අලු ප්‍රමාණය වැඩි. ඒතකොට අලු ප්‍රමාණය මේක ඇතුළේ බැඳෙනවා. ඒක විසින් මේ යන්ත්‍රය කැඩෙන්න තියෙන අවදානම වැඩි. එහෙම වුණොත් ඒ අලාභය ඕක ඇතුලේ නැහැ. ඊළඟට පරිසරයට වෙනවා. මිනිස්සුන්ට වෙනවා. අලු ආස්වාස ප්‍රාස්වාස කරලා දැන් වාර්තා තියෙනවා මුහුදු මත්ස්‍යයින්ට පවා ඒක බලපාලා තියෙනවා. ඒ අවට ප්‍රදේශවල ජීවත් වෙන අයගේ කොණ්ඩවල පවා යම් රසායනික ද්‍රව්‍ය තියෙනවා මේ නුසුදුසු. ඉතින් මේ තත්වයේ විසින් ඒවා තක්සේරු කරලත් නැහැ. එතකොට ඒ කියන්නේ ඍජු අලාභය ඔච්චර නම් වක්‍ර අලාභෙත් එකතු වෙලා આવොත් කොච්චර වෙයිද? මේ තරම් හොරකමක් සාපරාධී හොරකමක්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ජන ජීවිතය ඍජුවම විනාශ කරන හොරකමක්. ලයිට් බිල කීප ගුණයකින් ඉහළ දාන හොරකමක්. ඒ කියන්නේ මිනිස්සුන්ට විදුලිය කපන වාරයක් පාසා සාප වේවා කියලා කියන්නේ හිතෙන හොරකමක්. විදුලි බිල වැඩි වෙන වාරයක් පාසා හෙන ගහපන් කියලා කියන්නේ හිතෙන හොරකමක් මේක. ඒ නිසා මේ සාපෙන් ලේසියෙන් ගැලවෙන්න බෑ කුමාර ඩබරට. අනිත් අයට අපි කියන්නේ ගැලවෙන්න ඕන නම් කරුණා කරලා දැන්ම පියවර ගන්න නැත්නම් සාමූහිකව වැළලෙන්න තමයි වෙන්නේ. දැන් ජනාධිපතිතුමා දැන් විමල් රත්නායක අමාත්‍යවරයා වරාය අමිතිවරයා හැටියට ඉඳද්දී අර කන්ටේනර් 300 ගාණක් ඉවත් මේ පරීක්ෂා නොකර ඇතුළට ගැනීම ගැන බරපතල චෝදනාවක් ආවා. ඔබ දැක්කද ජනාධිපතිවරයා විමල් රත්නායක වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා කරන? එකද වෙලාව මට මං අහගෙන ආයි මම පාර්ලිමේන්තුවේ නොහිටියත් ඒ ගැන අවධානයෙන් ඉන්න නිසා එයා පාර්ලිමේන්තුවේදී අහනවා මේ තමුන්වන්සලා හිතනවාද අපේ විමල් සහෝදරයා මේ හොරකම් කරයි කියලා? ඒ කියන්නේ මොකක්ද? හිතනවා නම් හරි. ඉතින් ඔයගොල්ලෝ හිතනවා නම් ඒක තමයි එතන කලේ පාවාදීමක්, සියුම් පාවාදීමක්. ඒ ඇරෙන්න විමල් රත්නායකට ඒ ආපු චෝදනාව ගැන ජනාධිපති මේ වගේ බරපතල පැහැදිලි කිරීමක් කරාද? නැහැ. එතකොට මේ බාලකුමාරට විතරක් එන චෝදනාවට ජනාධිපති මෙච්චර මහන්සි වෙන්නේ ඇයි? එතනම තියෙනවනේ පුහුල් හොරා කරෙන් දැනෙනවනේ. ඒකෙන් තේරුම් ගන්න පුළුවන්නේ. ඉතින් එහෙනම් ඔය ඉදිරිපත් වීම විමල් රත්නායකට ආපු චෝදනාව වෙලාවේ තියෙන්න එපැයි. ගනු කඩුව එනු සටනට කියලා ඇවිල්ලා පැහැදිලි කරන්න එපැයි. පැයක් විතර අරගෙන. කරේ නෑනේ. ඒ මිනිස්යාට අනියම තමුන්වන්සලා හිතනවාද අපේ විමල් සහෝදරයා හොරකම් කරයි කියලා? ඒ ඇහුවේ උඹලා හිතනවා නම් ඉතින් ඒක තමයි හරි කියන්නේ. පාවාදී මේ. මෙතන හිම නෙවෙයි මෙතන බේරා ගැනීම. ගැලවීමේ හමුදාව. තනිකර භූමිකා දෙකක්. එහෙම වෙන්නේ ඇයි?